ආයුබෝවන් අදත් ශිෂ්‍යත්ව පාසලේ දැනුම හොයන පුංචි අපි තුලින් අපේ පුංචි යාළුවන්ව හොයාගෙන ආවේ ඔලිම්පික් කොඩිය ඔලිම්පික් වලවල අපූර්ව කතාව ඕගොල්ලන්ට කියලා දෙන්න. හොඳයි. අපි ඉතින් ඒ මොකද්ද කියලා බලමු. යාළුවනේ මං ඉස්සෙල්ලාම ඕගොල්ලන්ට කියලා දෙන්න මේ වර්තමාන ඔලිම්පික් කොඩියේ ආරම්භය සිද්ධ වුණේ කොහොමද කියලා. මෙන්න මෙහෙමයි මේ වර්තමාන ඔලිම්පික් කොඩිය ආරම්භය සිද්ධ වෙන්නේ. වර්තමානයේ භාවිත වන ඔලිම්පික් කොඩිය නිර්මාණය කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1914 දී. ඒ පියරේ ඩී කුබර්ටින් කියන මහතා විසින්. ඒ වගේම මේ කොඩිය ප්‍රථම වරට ඔලිම්පික් තරගයකදී භාවිතා කරේ ක්‍රිස්තු වර්ෂ 1920 දී. ඒ බෙල්ජියමේ ඇන්ටර්වර්ජ්හි පැවති ඔලිම්පික් වලදී. ඉතින් ඕගොල්ලන්ට මෙතනදී පියරේ ඩී කුබර්ටින් කියන මහතාගේ රූපයකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මොකද්ද? ඔව් ඊළඟට මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේ ඔලිම්පික් කොඩියේ වළු පහෙන් නිරූපණය වෙන්නේ මොනවාද කියලා. යාළුවනේ ඔලිම්පික් ක්‍රීඩා සඳහා ක්‍රීඩකයින් ඉදිරිපත් කරන රටවල් අයත් මහද්වීප තමයි මේ වළලු පහෙන් නිරූපණය වෙන්නේ. මොනවාද මහද්වීප? හොඳයි. අපි බලමු මොනවාද මහද්වීප කියලා. යාළුවනේ ඔයගොල්ලන්ට පේනව නේද? මෙතන රවුම් පහක් තියෙනවා. එතකොට මම කියපු විදිහට නම් මේ කොඩිය නිරූපණය වෙන්නේ මහද්වීප පහයි වගේ. ඒ ඔයගොල්ලෝ දන්නවනේ හොඳටම මේ ලෝකේ මහද්වීප හතක් තියෙනවා. එහෙනම් ඇයි මේකට වළලු පහක් විතරක් යොදාගෙන තියෙන්නේ? යාළුවනේ මේ බලන්නකෝ මේ ඇන්ටාර්ක්ටිකා කියන මහද්වීපයක් වුණාට ඒකේ මිනිස්සු ජීවත් වෙන්නේ නෑනේ. මං කිය ඔලිම්පික් ක්‍රීඩා සඳහා ක්‍රීඩකයින් ඉදිරිපත් කරන රටවල් තමයි ක්‍රීඩකයින් ඉදිරිපත් කරන මහද්වීප තමයි මේ කොඩියේ අඩංගු වෙලා තියෙන්නේ. කියන්නේ කොඩියෙන් පිළිබිඹු කරන්නේ. එතකොට මේ ඇන්ටාර්ක්ටිකා කියන මහද්වීපයේ කවුරුත් ජීවත් වෙන්නේ නැත්තම් ඒක අපිට මේ කොඩිය නිරූපණය කරන්න ඕනේ නැහැ. ඒත් එහෙනම් මහද්වීප 6ක් ඉතුරු වෙනවා. ඇයි එහෙනම් මේකේ 5ක් දාලා තියෙන්නේ? 6ක් දාන්න එපා. මෙන්න මේකයි ඒකට හේතුව. ඕගොල්ලෝ දන්නවද? නෝර්ත් ඇමරිකා කියලයි සවුත් ඇමරිකා කියලයි මහද්වීප තියෙනවානේ. ආන්ගේ මහද්වීප දෙක අපි එක මහද්වීපයක් විදිහට සලකලා තමයි මෙතනදී මහද්වීප 5ක් විදිහට අරගෙන තියෙන්නේ. ඒක ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. හරි. අපි දැන් බලමු මේ රවුම් වලින් නිරූපණය කරන මහද්වීප මොනවාද කියලා. ඕගොල්ලෝ දන්නවද? මේ නිල් පාට රවුමෙන් නිරූපණය කරන්නේ යුරෝපය කියන මහද්වීපය. ඒ වගේම මේ කහ පාට රවුමෙන් නිරූපණය කරන්නේ අපේ ශ්‍රී ලංකාවත් අයත් වෙන ආසියා කියන මහද්වීපය. ඔයගොල්ලෝ මතක තියාගන්න. මේ ආසියා කියන මහද්වීපය තමයි අපේ ලෝකයේ විශාලම මහද්වීපය බවට පත් වෙලා තියෙන්නේ. හොඳයි. එතකොට මේ කළු පාට වෘත්තයේ කියන්නේ කළු පාට බෝලෙන් නිරූපණය කරන්නේ ඇෆ්‍රිකා කියන මහද්වීපය. ඒ වගේම මේ කොළ පාට බෝලෙන් නිරූපණය කරන්නේ ඕස්ට්‍රේලියාව කියන මහද්වීපය. ඒ වගේම මේ නෝර්ත් ඇමරිකාවයි සවුත් ඇමරිකාවයි නිරූපණය කරන්නේ මේ රතු පාට වෘත්තය. හොඳයි. අපි දැන් ඊළඟට මොකද්ද බලන්න යන්නේ? ඔව් මම දැන් ඕගොල්ලන්ට කියලා දෙන්නම් මේ ඔලිම්පික් කොඩියේ පාට තෝරගත්තේ ඇයි? මේකේ පාට කීයක් තියෙනවද කියලා මම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. හරි. දැන් මම ඉස්සෙල්ලාම ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහන්නම්කෝ. මට කියන්න මේ ඔලිම්පික් කොඩියේ පාට කීයක් තියෙනවද? ඕගොල්ලෝ කියයි මේ ඔලිම්පික් කොඩියේ පාට 5ක් තියෙනවා. ඒ නිලුයි, කළුයි, රතුයි, කහයි, කොළයි කියලා. මම ඒත් කියනවා ඒ උත්තරේ වැරදි කියලා. ඒත් ඉතින් ඕගොල්ලෝ බලයි ඇයි මේ යාළුවා එහෙම කියන්නේ කියලා. මං එහෙම කියන්නේ මේ කොඩියේ පසුබිමේ තියෙන සුදු පාටනේ යාළුවනේ. එතකොට මේ සුදු පාටත් පාටක් වෙනවානේ. එතකොට අපිට මේ නිල්, කළු, රතු, කහ, කොළ කියන වර්ණවලට මේ සුදු කියන වර්ණයත් එකතු කරන්න වෙනවා. එතකොට මම අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ වර්ණ 6ක් තියෙනවා කියන එක.
ඒ වගේම මෙම වර්ණයන් එකක් හෝ ලෝකයේ ඕනෑම රටක ජාතික කොඩියේ හමුවන නිසා තමයි මෙම ඔලිම්පික් කොඩියට මේ පාට තෝරගෙන තියෙන්නේ. ඒකත් ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. මං උදාහරණයක් ගන්නම්කෝ. ඕගොල්ලෝ හොඳටම දන්නානේ අපේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය මොන වගේද කියලා. දැන් මේ වලලු පහෙන් එකක් හරි මේ රටවල් වල ජාතික කොඩිවල තියනවා කියලා කිව්වනේ. එහෙනම් අපි ඒක ඇත්තද කියලා බලමු. දැන් ඔයගොල්ලෝ දන්නවනේ අපේ ජාතික කොඩියේ රතු, කහ, කොළ, තැඹිලි කියලා පාට 4ක් තියෙනවා. එතකොට යාළුවනේ බලන්නකෝ අපේ කොඩියේ තියෙන පාට 3ක්ම මේ ඔලිම්පික් කොඩියට ඇතුළත් වෙලා තියෙනවා. එහෙනම් මේ කියන කතාව ඇත්තක් කියලා අපිට හිතන්න පුළුවන්. හොඳයි. ඉතින් යාළුවනේ මම හිතනවා මම මේ කියලා දුන්න දේවලුත් ඕගොල්ලන්ට හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම අපිට මේ වීඩියෝ ගැන අදහස් කමෙන්ට් කරන්න. ඕගොල්ලන්ගේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවත් දෙයක් කියන්න තියෙනවා. ඕගොල්ලෝ අපිත් එක්ක අලුතින් එකතු වෙන යාළුවෙක් නම් එහෙමත් නැත්නම් ඕගොල්ලෝ අපිට තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.